ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු උතුම් බක්පුර පසළොස්වක පොහෝ දිනය අතර යෙදී තිබෙනවා. බක් මාසය භාග්‍යවන්ත මාසය ලෙස ප්‍රකටයි. කෙත්වතු වල අස්වනු නෙලා ගන්නා වූ මලින් පලින් ගස් බර වූ මාසයක් ලෙස බක් මාසය හඳුන්වනු ලබනවා. ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූයේ අද වැනි බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. එමෙන්ම සිදුහත් කුමරු සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලකුගේ රුව දැකීම සිදු වී ඇත්තේද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. බක්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සිදු කරනු ලබනවා.